ආයිබෝවන් මම වීරසූරිය බණ්ඩාර. අදත් මම ආවේ අඹ වගාවේ වැදගත් දෙයක් ගැන කතා කරන්න. මොකද්ද මේ වැදගත් දේ? ගොඩාක් අය කියනවා අපේ අඹ වගාවේ අඹ ගෙඩි ගොඩාක් ආවා. අනේ කහ වෙලා වැටෙනවා. මේ වැටිලා දැනටම මේ කහ වෙලා වැටෙනවා. ඇයි මේ කහ වෙලා වැටෙන්නේ? ඔයගොල්ලන් දන්නවද දන්නේ මේ කහ වෙලා වැටෙන්න ප්‍රධාන හේතු දෙකයි තියෙන්නේ. එකක් තමා ඔබේ වගාවේ වැඩිපුර මල් ඇවිල්ලා වැඩිපුර ගෙඩි ප්‍රමාණයක් තියෙනවා නම් හොඳින් ජල සම්පාදනය කරන්න ඕන මල් ආවට පස්සේ. ජල සම්පාදනය ජලය මදි වුණාම මේ ගෙඩි වැටෙනවා. ඒක තමයි එක හේතුවක්. ඊළඟ හේතුව තමයි ඔයාලා දන්නේවත් නැහැ සමහර විට ඔයගොල්ලන්ගේ වගාවේ පළතුරු මැස්ස වැඩි නම් පළතුරු මැස්ස වැඩි නම් මේ පොඩි ගෙඩි වලට පවා පළතුරු මැස්සා මේ පොඩි ගෙඩි පළදු කරලා යාගේ බිත්තර දානවා. ඒ නිසා සැලකිලිමත් වෙන්න ඔයගොල්ලන් මම මේ කියපු ප්‍රධාන කරුණු දෙක පාලනය කරන්න. එකක් තමා අපේ වගාවට මල් හොඳට ආවනම් ජල සම්පාදනය කරන්න ඕන. දෙවෙනි කාරණාව තමා පළතුරු මැස්ස පාලනය කරන්න ඕන. මල් එනවත් එක්කම පළතුරු මැස්සගේ පාලන කටයුතුත් කරන්න ඕන. මොනවද මේ පළතුරු මැස්සගේ පාලන කටයුතු කියන එක තව දවසක මම කතා කරන්නම්. නමුත් මේ වෙලාවේ මම කියන්නේ මෙන්න මේ ප්‍රධාන කාරණා දෙක ගැන සැලකිලිමත් වෙන්න. ඊට අමතරව අපි හිතමු මේ අඹ පොකුරක අඹ ගෙඩි ගොඩාක් තියෙනවා නම් එයා ස්වභාවිකවත් එයාගේ වැඩි පුර තියෙන ගෙඩි ටික හලනවා. සාමාන්‍යයෙන් අපි පොකුරකින් බලාපොරොත්තු වෙන්නේ ගෙඩි වැඩිම 3ක් 4ක්. ඊට වඩාත් දෙන අවස්ථා තියෙනවා. නමුත් සමහර අය කියනවා ගෙඩි 15ක් විතර හැදුනා. හැබැයි දැන් තියෙන්නේ ගෙඩි 4යි. හැබැයි ඒක සාමාන්‍ය සිදුවීමක්. ස්වභාවිකව එයාට දරඵලය දරා ගන්න බැරි නිසා ඵල හැලීමක් තමයි මේ සිදුවෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන් මේ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. නැත්තම් අපරාධේ තමන් මහන්සියෙන් වගා කරපු දේ ඵල ප්‍රයෝජන ගන්න බැරි වෙයි. මේක ප්‍රමාද වුණොත් ඔයගොල්ලන්ට වෙන හානි වැඩි. ලොකු අඹ ප්‍රමාණයක් අයින් කරන්න වෙයි. ගොඩාක් අය මේවා එකතු කරලා ගොඩ ගහලා කියනවා අපේ අනේක අඹ ටික කහ පාට වෙලා වැටුණානි කියලා. හැබැයි මතක තියාගන්න මේ වාගේ ගහකින් අපි අවුරුද්දකට අපිට අවශ්‍ය කිලෝ 50යි. ගෙඩි 100යි. ඒකත් මතක තියාගන්න. ඒ අනුකූලව තමයි අපි මේ වගාවට කරන්න ඕන ක්‍රියාකාරකම් කරලා තියෙන්නේ. ක්‍රියාකාරකම කියන්නේ පොහොර දාන ඒවා, ජල සම්පාදනය කරන ඒවා, කප්පාදු කරන ඒවා සහ මේක ඒ කරන නඩත්තු කටයුතු අපි සිද්ධ කරන්නේ කිලෝ 50ක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කිලෝ 50ක් බලාපොරොත්තු වෙන එකෙන් ඊට වඩා බලාපොරොත්තු වෙන එක බලාපොරොත්තු වෙනවා නම් අපිට යාට කරන්න ඕන සැලකිලි වැඩි කියන එක මතක තියාගන්න. ඇත්තටම මම හිතනවා ඔයගොල්ලන්ගේ වගාවේ අඹ ගෙඩි මේ වගේ චූටි ගෙඩි කහපාට වෙලා වැටෙන එක සඳහා මම කියපු ප්‍රධාන හේතු දෙක ඔයගොල්ලන් ඒ හේතු දෙක පාලනය කරන්න උත්සාහ කරයි කියලා. ඉතින් මෙහෙම පාලනය කරොත් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ අඹ වගාවේ වැඩි අස්වැන්නක් ලබා ගන්න. ඉතින් අද දවසේ මේ වීඩියෝ එක නැරඹු ඔබට මං හිතනවා ඒ කටයුත්ත ඉතාම සාර්ථකව කරන්න අවශ්‍ය තාක්ෂණය ලැබුණා කියලා. ඉතින් නැවතත් මෙවැනි තාක්ෂණික කාරණාවක් කතා කරන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා.